මේ තියෙන මම ඩවුන්ලෝඩ් කරගත්ත ඉස්කෝල පොත software එක Google එකේ search කරලා ඉවර වෙලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉස්කෝල පොත ඩවුන්ලෝඩ් කියලා ගැහුවනම් ඕන තරම් link එනවා. ඒකෙන් ඉස්කෝල පොත ඩවුන්ලෝඩ් කරගත්තාම මේ වගේ setup file එක එනවා. අපි දැන් බලමු මේක කොහොමද install කරන්න කියලා. මේක ඩබල් ක්ලික් කරන්න. ඊට පස්සේ අපිට එනවා මේ වගේ setup වෙන box එක. ඒ කියන්නේ automatically setup වෙනවා. දැන් next කරන්න. මෙතනින් අපිට පුළුවන් සිංහලද තමිල්ද දෙකමද ඕන මොකක්ම කියන්නේ ඕන එකක්. අපි එතන සිංහල තෝරගන්නවා අපිට ඕනි. හරි. දැන් මේක install වුණා. දැන් අපි word එක type කරලා බලමු install වෙච්ච එක කොහොමද කියලා. සිංහල වැඩ කරනවද කියලා. shift එකයි alt එකයි යබුවම channel අපේ මේ language එක මාරු වෙනවා. මේක ඇවිල්ලා තිනවා අපි දැන් මේ සිංහලට දැම්මයින් පස්සේ මෙතන තියෙන්නේ මේ font එක වැටලා තියෙන්නේ ඉස්කෝල පොත කියලා නෙවෙයි. ඒ කියන්නේ අපි සිංහලට මෙතන මාරු වෙලා තියෙනවා යට language එක. නමුත් ඇවිල්ලා තියෙන්නේ මේ වෙන නමකින්. කියන්නේ setup කරාට file එක අපේ ඉස්කෝල පොත කියන font එක install වෙලා නැහැ. එතකොට අපිට පුළුවන් Google එකට ගිහිල්ලා ඉස්කෝල පොත font කියලා type කරන්න. එතකොට font එක එනවා. font එක ආවයින් පස්සේ මෙන්න මෙහෙමයි අපි download කරගන්න පුළුවන්. ඒක හරිම සරලයි. ඒ download කරගත්ත font එකක් තමයි මේ තියෙන්නේ. ඒක double click කරන්න. එතකොට පුළුවන් මෙන්න මෙතන install කියලා තියෙන එකෙන් install කරගන්න. හරි දැන් install වුණා. දැන් අපි ගිහින් බාය බලමු word වලට. දැන් බලන්න ඔයාලට අර අපි හැම වෙලෙම පාවිච්චි කරන සුපුරුදු ඉස්කෝල පොත font එක මෙතනින් language එක සිංහලට මාරු කරායින් පස්සේ shift එක alt ගහලා මාරු කරායින් පස්සේ ඇවිල්ලා තියෙනවා අන්න ඉස්කෝල පොත කියලා වැටෙනවා. දැන් මේකේ කිසිම ප්‍රශ්නයක් නැතුව ඔය කොම්බුවත් එක්ක අකුරු ගන්නකොට පණින්න නැතුව අර අකුරු හරි විදියට වැදිලා එනවා. මේ මෙතනින් මගේ වෙනත් ඉංග්‍රීසි කීබෝඩ් තියෙනවා. මෙතන සිංහල වැටලා තියෙනවා. මෙතනින් සිංහලකට මාරු කරගන්නත් පුළුවන් manually.